දැන් මං විතරයි අඩුව. බලමු දැන් අපි ගිහිල්ලා එකක් තියහම මෙතන. ෆෝන් එක. එකම අයිතියක්ම මැද්දෙන් අල්ලාම මෙහෙම. ඔය ෆින්ගර් එකකට වෙලාව පෙන්නන්නම් 5:38යි වෙලාව. අනිවාර්යෙන් එන්න කාලා ඉන්න. ඒක අනික හිතලා නෙමෙයි. නැකලා ඉවරයි දැන් කට්ටියටම දැන් බහින ගමන් තියෙන්නේ. Hi guys. ඔන්න එහෙනම් අද අපි ඔක්කොම ටික ඉන්නවා. මොකද මේක තමයි අපේ group එක. අර ඉන්න පැතුම් හැමදාම නම කිය මේව කරාට හම්බෙන්නේ නැති එක්කෙනා වුණා. අද අපි ඔක්කොම නිමාඩුව. ඔයාලට වෙලාව පෙන්නන්නම් 5:38යි වෙලාව. දැන් අවසාන ෆයිනල් ඩිසිෂන් එකකට ආවා. අපි ඔක්කොම නිදාගන්නේ නැතුව පොඩි ගමනක් යනවා. පොඩි ගමනක් මේකයි විස්තරේ උනේ. අපි වැඩ ඇරිලා ගෙදර ආවා. ඇවිල්ලා කට්ටිය කතා කර කර හිටියේ. මොකද ඊට දවසේ හැමෝටම නිවාඩු. මොකක් හරි කට්ටියම ඉන්නේ මොකක් හරි වැඩක් කරන්න කතා කර කර ඉද්දි එකපාරට ගමනක් යමු කියලා කීවා. ප්ලෑන් එකක් ආනි අවුලට අයිඩියා එකක් ආවා. අපි හිතන බලන්න උදේ හොඳයි කියලා හිතුවා. ඒකින්ද අපි ප්‍රෙස් වගේ උදේ යනවා කියලා අපි නිදාගන්න නැතුව යන්න තීරණය කරේ. මේ කතා කරලා ඉවරෙද්දි වෙලාව මදි වුණා. අපි කතා කරලා ඉවරෙද්දි යන්නේ මේ යන ගමන ප්ලෑන් කරලා ඉවර වෙලා වෙලාව බලද්දි නිදාගෙන යන්න තරම් වෙලාවක් නැහැ. මොකද අපි යන්න ප්ලෑන් කරලා තිබ්බේ උදේ 8ට. මේ වෙලාවේ නිදාගෙන උදේ 8ට හැරෙනවා කියන්නේ කරන්න බෑ. අමාරුයි ඇත්තටම. දැන් අපි ඊට පස්සේ පොඩි යෝගියෙකුත් දැම්මා. අට්ටි එකතු වෙලා බලන්න ඒ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. කොහමරි මේ අපි දැන් ඉතින් යන්න තීරණය කරලා තියෙන්නේ මේ කට්ටියට බලා ගන්න පුළුවන් අපි කොහෙද යන්නේ කියලා. දාගෙන සෙට් වෙලා කරලා ඔක්කොම චේන්ජ් එකක් දාගෙන ආයෙ මෙතනට හරි අපි පල්ලෙහා ලොබි එකට හරි සෙට් වෙනවා. එතන ඉඳන් අපි වීඩියෝ කන්ටිනියු කරන්න කියනවා. එහෙනම් හම්බෙමු. අපි යන්න ලෑස්තිලා ඉන්නේ. යන්න ලෑස්තිලා ඉන්නවා කිව්වට මම තමයි පරක්කොම වෙලා ඉන්නේ. දැන් ඔයාලට කියන්න පාන්දර 7යි වෙලාව. දැන් මම පැය භාගයක් පරක්කුයි. මොකද මම දැන් තමයි වොෂ් එකක් දාන් ආවේ. මට කෝල් බර ගානක් කරන් දිනවා. බලමු අපි ගිහිල්ලා අනිවාර්යෙන් මේ vlog එකත් එක්ක ඉස්සරහට සෙට් වෙලා ඉන්නවා. තාම නෑවා. එනවා කීකේ හිටියා තාම නෑ. තාම නෑ. අපි දැන් බලාගෙන ඉන්නේ. එනකන් බලමු මේ දැන් වෙලාව කීයද අපි මෙතන සෙට් වෙනවා. 49 මෙතන සෙට් වෙනවා කියලා අපි 6:20 නේ. 6:20. අපි 6:20ට මෙතන සෙට් වෙනවා කිව්වේ. දැන් වෙලාව කීයද? දැන් 7:49. 7:49 වෙලාව තාම නෑ. අපි ආවා ට්‍රේන් ස්ටේෂන් එකේ. MRT ට්‍රේන් ස්ටේෂන් එකේ. අපි මෙතනින් තමන් සරාලා ඉන්නේ අපි යන්නේ. බලමු මේ ලයින් එකේ ගිහිල්ලා අපිට කොච්චර දුරක් යන්න වෙයිද. ඔව් අපි කොහොමත් මේකේ මැප් එක බැලුවට පස්සේ අපිට තියෙනවා ට්‍රේන් දෙක යන්නනේ. මේක ගිහිල්ලා ඉන්ටර්චේන්ජ් එකකින් අනිත් ඒකට මාරු වෙලා ඒක දැන් ෂුවර් නෑ. බලමු ගිහිල්ලා මොකද ඒකේ වහලා දෙනවා කියලා දාලා තිබ්බා. මෙතන මේ ශශී දිමුතුයි තමයි කියන්නේ යන් කියලා. ගිහිල්ලා තිබ්බ නැත්තම් බලලා නැත්නම් එන අපි හරිලා යනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. තිබ්බ නැත්තම් ආයෙ හරිලා යනවා. බලමු අපි ඉන්නවා එතන. අපි ඉන්නවා එන්න. උද්ඝෝෂණය කරනවා. අපි මෙතනින් එළියට ගිහිල්ලා බලමු. දැන් අපි ට්‍රේන් එකෙන් බැස්සේ ට්‍රේන් එක තාම පිටිපස්සේ. ගියේ නෑ. දැන් අපි යනවා මෙතන සාමාන්‍ය ලංකාවේ සීගිරියට යනවා වගේ ඇඳුම් කරා මේවා තියෙනවා. අපි ඊට වැඩිය ලස්සනයි. ඇත්තටම ලස්සනයි. අපි ඊට වැඩිය ලස්සනයි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔව් ඉස්සරහට ගිහිල්ලා අපි හම්බෙමු අනිවාර්යෙන්. ඉස්සරහට ගිහිල්ලා ඔයාලට දාන්නම් වීඩියෝ ටික.
අපි උඩට නගින්න පටන් ගත්තා. මේ කොච්චර දුරක් යන්න තියෙනවද? ඔයාලටම පේනවා ඇති වටපිටාව. මේක අනිවාර්යෙන් එන්න කාලා එන්න. කාලා එන්න එපා. කකුල් දෙකට වැඳලා එන්න අනිවාර්යෙන් කකුල් දෙකට වැඳලා එන්න. අපි වගේ නිදි මරාගෙන එළි වෙනකන් ඇහැල්ලා ඉන්න එන්න එපා. අනිවාර්යෙන් පොඩ්ඩක් අමාරුයි. මේ තැනට නම් මැලේසියා වල විසිට් වීසා ගැන ටූරිසම් කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙතෙන්ට එන්න ඕනේ. හරිම මහන්සි හරිම ගානට බෑ කියලා ඉඳන් ඉන්න පල්ලේ. තව එන්න පොඩ්ඩයි තිබ්බේ. අන්තිම හරිය බෑ කිව්වා දනා ඉඳගත්තා. හරි උඩටම ආවා. කොහොම හරි එනවා. ආපු මහන්සි. හරි දැන් අපි ආවා. එච්චර කේස් එකක් නෑ අතට. ඇත්තට මා ලස්සනයි. මාර කූල් එකක්ද නෙන්නේ? ඔව්. ඒ වතුර ටිකක් බොන්න මෙන්න කට්ටියට ඔන්න පිටිපස්සේ පේන ඇති උඩ සම්මන් හිතන්නේ පේන්න ඕනේ ඔයගොල්ලන්ට. මා ලස්සනයි අතරම මෙතන. සිමෙන්ති වලින් හදලා වගේ පේනවා. ඒ වුණාට සිමෙන්ති නෙමෙයි කියලා මම හිතනවා මේක. හරි අපි වීඩියෝ ටික අපි ඇතුළේ දෙන්න. අතුලේ තව යන්න තියෙනවා. මේන එන්ට්‍රන්ස් එක මේ පැත්තෙන් තමයි අපි ආවේ. දැන් ඉස්සරහට තමයි අපිට යන්න තියෙන්නේ. කට්ටිය පොඩ්ඩක් මහන්සි අරිනවා. ටිකක් ඉඳලා අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය ඇතුළේ කියලා. මම හිතන්නේ මෙතන ඉන්න කවුරුත් ගිහිල්ලා නැහැ බටු කේවස්. බලමු මොකද වෙන්නේ කියලා. පොඩි බැක් ස්ටෝරි එක පොඩ්ඩක් කට්ටිය අහගත්තා. පොඩි රෆ් අයිඩියා එකක් තියෙන්නේ. අපිත් හරියටම දන්නේ නැහැ. ඒගොල්ලෝ හරියටම කතාවක් කිව්වේ නැහැ. කට්ටියෙන් අහගත්ත කතා තමයි අපි කියන්නේ. ඔව් ඒක මේ විදිහට මේක අවුරුදු මිලියන 400ක් පරණයි. ඇත්තටම මේ දෙන්න තමයි කතා අහගත්තේ. ඒ නිසා අපි ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. අපි ඒ කතා දන්නේ නැහැ. ඇත්තටම අපි මෙතෙන් දෙද්දි මේ දෙන්න කතා ඔක්කොම අහගෙන ඔක්කොම කරගෙන ඉවරයි. ඒ නිසා ෆොටෝ ගහලා කට්ටිය ආවේ. මේ ෆොටෝ ගහලා ඔක්කොම කරගෙන ආවා. දැන් මේ දෙන්න වලට එක්ස්ප්ලেইন කරලා දෙයි. අපි යනවා අනිත් තැන් ටික බලන්න. ඔයාලා මෙයාලා ගිහින් එක්ස්ප්ලেইন කරගෙන එන්නේ දෙන්න. මේ අපිත් එක්ස්ප්ලেইন කියන්නේ ලොකු දෙයක් අපිටත් මේ තේරුන්නේ නැහැ. තේරුන්නේ නැහැ කියන්නේ මේ ලොකු දෙයක් ගන්නුන්නේ නැහැ. ඒක තේරුනේ විදිහට මේක මිලියන 400ක් පරණයි. අවුරුදු මිලියන 400ක් පරණ 19 වන සියවස අගභාගයේදී තමයි මේක හින්දු කෝවිලක් කරලා තියෙන්නේ. මේක මේ ඇවිල්ලා දාන්න ඔය අවදේ වැඩ ඒ වගේ දේවල් මෙතන කරලා තියෙන්නේ 19 වෙනි සියවස අගභාගයේදී. එතකොට ඇත්තටම මේක මුලින් හුණුගල් කන්දක්. ඊට පස්සේ තමයි පතල කරලා තියෙන්නේ. පතල කරපු ඉන්න තමයි මේක ඇතුලේ දැන් මේ ගුහාව හැදිලා තියෙන්නේ. ඒකයි මේ ඊට පස්සේ අර ආයේ නිකන් කතාවක් වගේ එකක් අපිට ආරංචි වුණා. එතන මේ ආයේ මොකක් හරි මේ නයිට්‍රජන් ගන්න මොකක් හරි පතලක් තිබිලා දිනවා. මේ ඔයාලට කොහොමද මේ සයිට් බැලුවත් ඔයාලට පේනවා මේ සිග්නලින් වගේ හාරලා තියෙනවා. සිග්නලින් කියන්නේ පොඩි හාරපු නිකන් අර හාරපු මේ පතල් කතාවක තියෙනවා. තියෙනවා මෙතන. ඒ කියන්නේ මේවා ඇදලා තියෙන විදිහෙන් එතකොට මේවා මේ වගේ කියන නෝට් වලින් අර වගේ මේ වගේ පොඩක් තියෙනවා මේක ඇදලා තියෙන විදිහට කියනවා. ඕක තමයි ඉතින් බෑක් ස්ටෝරි කියලා අපිට හොයාගන්න පුළුවන් වුණේ. තව මොනවා හරි හොයාගන්න පුළුවන් වුණොත් ඉස්සරහට විස්තරයක් දෙන්න. සමහර මතක් කරලා ඒ කියන්නේ කියන්න ඕනේ මේක මේ පරිසරවල ඒගොල්ලෝ තියෙන විදිහට හුණුගල් කන්දක්. මේක හුණුගල් කන්දක් වටේ තියෙන්නේ. මේක මැද හාරලා තමයි දැන් කේව් එක වෙලා තියෙන්නේ. තව මොනවා හරි ඉතින් විස්තර හම්බෙයි සමහර විට. හම්බුනොත් අපි අනිවාර්යෙන් ඔයාලට අප්ඩේට් එකක් දෙනවා. ඇත්තටම මේක මේ ලස්සනයි. මේ ගොඩක් පරණයි.
කෝවිල ඇවිල්ලා තින්නේ පස්සේ කාලෙක කියලා තමයි ඉතින් කියන්නේ. මොනවද දැන් ඉතින් මෙතන කෝවිලකුත් තියෙනවා. ඒගොල්ලෝ වන්දනාමාන කරනවා. හින්දු බැතිමත්තු මෙතන දහනවා. ඔයාලත් ඇවිල්ලා බලන්න. කැම්ප් එකේ දකින්නට වැඩිය ඕගොල්ලෝ ඇවිල්ලා බලන එක තමයි මෙතෙන්ට හොඳ. මොකද දෙකෙන් මේක දකින්න ඕනේ. මෙතන තියෙන දේවල් කැම්ප් එකෙන් දකින්නට වඩා ඔයාලා ඇවිල්ලා බලන්න. ඔව් මෙතන කැමරාව ඇහෙන් බලනවට වැඩිය අර අපේ ඇස් දෙකෙන් බලන එක මාරම ලස්සනයි. ඒක තමයි ඉතින්. මැලේසියාවට එනවා නම් කට්ටිය අනිවාර්යෙන් එනවා. එහෙනම් අපි යන ගමන් හම්බ. දැන් ඉන්නේ අපි හැමුණොත් මෙතනින් පස්සේ ඉන් කරන වීඩියෝ එක දායි නැත්තම් වෙන තැනකට යන්න හිතුනොත් එහෙම අපි එතන වීඩියෝ එකක් ගන්න. එහෙනම් අපි මේ එතන දෙයක් තමයි කරන්නේ. ඔව් එතන දෙයක් කරන්න ඉස්සරහට ඔහොම සෙට්ලා ඉන්න. සමහර විට මේක එන් කරන වීඩියෝ එකක් වෙයි. ඔව්. ගමන ඉවර කරලා තියෙන්නේ. ඔව් බටු කේස් අපි ගමනාන්තයට යන්න හදන්නේ ට්‍රේන් එකකින් ඇවිල්ලා එක්ස්චේන්ජ් එකට ආවා. ඔව් අපි දැන් ඇපාර්ට්මන්ට් එකට යන්න හදන්නේ. දැන් බටු කේස් ගමන ඉවරයි. කට්ටියට හොඳටම මහන්සි නිදාගන්න ඉන්නේ අපි දාගන්න දුවන ආවේ. එතකොට වීඩියෝ එක මෙතනින් ඉවරයි නේ. මෙතන ඉවරයි. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා.